රට යන්න කලින් ඔයාගේ බෑග් එක එහෙමනම් ඔයාගේ හෑන්ඩ් ලගේජ් එක සහ මේන් ලගේජ් එක ටිකටම හදාගන්නේ කොහොමද කියලා දන්නවද? එහෙනම් මම අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඔයාලට ඔයාගේ හෑන්ඩ් ලගේජ් එක සහ මේන් ලගේජ් එක හරියටම පැක් කරගන්නේ කොහොමද කියලා. මම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයාලට මේක ෂෙයා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් හෑන්ඩ් ලගේජ් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෝමලි කිලෝ 7ක් වගේ තමයි හෑන්ඩ් ලගේජ් එකේ අපිට ගෙනියන්න පුළුවන්. එයා ලයින් එක අනුව ඒක වෙනස් වෙනවා. හෑන්ඩ් ලගේජ් එක කියන්නේ අපිත් එක්කම ෆ්ලයිට් එකේදී අපිට උඩ තියෙන කැටි එකක් ඒක දාගෙන අපිත් එක්කම බෑග් එක ගෙනියන්න පුළුවන්. ඒක තමයි හෑන්ඩ් ලගේජ් එක කියලා කියන්නේ. හෑන්ඩ් ලගේජ් එකට දාන්න බැරි charge ටික මම මුලින්ම කියලා ඉන්නම්. සාමාන්‍ය ස්ප්‍රේ වර්ග වගේ ඒවා දාන්න බෑ හෑන්ඩ් ලගේජ් එකට. ඒ කියන්නේ අපිත් එක්ක ගෙනියන බෑග් එකක හෑන්ඩ් එකට දාන්න බෑ ස්ප්‍රේ වර්ග. ඒ කිව්වේ සෙල්ෆ් වර්ග ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ තෙල් වර්ග ඒ වගේ ඒවා අපේ හෑන්ඩ් ලගේජ් එකට දාන්න බෑ. ඊට පස්සේ තව එළවලු පළතුරු වලින් හරිද පුෂිෂ්ටි ෂාප් දේවල් කිව්වේ පිහි කතුරු ඒ වගේ ඒවා අපේ හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන ගෙනියන්න බෑ. ඒක මං ඉස්සරහට ගෙන දෙන්නම් ගෙනියන්න ඕන කොහොමද කියලා. විශේෂයෙන් මෝ වර්ග ටික තමයි මූලික වශයෙන් අපේ හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්න බෑග් අඩංගු වෙයි යුතු ද්‍රව්‍ය ටික තමයි මම ඔය කිව්වේ. ඊට පස්සේ ඔයාලට කියන්න මොනවද අපි සාමාන්‍යයෙන් අපේ හෑන්ඩ් ලගේජ් එකට දාගන්න ඕන. ඔයාලගේ කැමැත්තම මේක වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට මේ දල අදහසක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ හෑන්ඩ් ලගේජ් එකට දාගන්න අපේ විශේෂයෙන්ම ෆෝන් චාර්ජර්. ෆෝන් චාර්ජර්, පවර් බෑන්ක්, ඔයාලා ලැප්ටොප් එක ගෙනියන්න බලාපොරොත්තු වෙනා ඔයාගේ ලැප් එක, ලැප් චාර්ජර් ඒ වගේ දේවල් හෑන්ඩ් ලගේජ් එකට දාගන්න. ඔයත් එක්කම සේෆ් එකේ ගෙනියන්න පුළුවන් සහ ඔයා ඒක හෑන්ඩ් ලගේජ් එකේ තමයි අනිවාර්යයෙන්ම තියන්න ඕන. මොකද පවර් බෑන්ක් ඒවා අපේ මේන් ලගේජ් එකට දාන්න බෑ. ඒ චාර්ජර්ස් ටික දාගන්න සාමාන්‍ය ඔයාලා එක්ස්ට්‍රා ඇඳුමක් දාගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ බ්‍රෂ් එකක් වගේ ටූල් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, යාම ටවල් එකක්, රික්වෙස්ට් එකක්, විශේෂයෙන්ම සන්ග්ලාස් එකක්, අයිස් කැප් එකක්, ඔය ජැකට් එකක්, ඒ වගේ දේවල් ඔයා දාගන්න. ඔයාගේ කැමැත්තට ඒක ඔයාට තීරණය කරන්න පුළුවන් මම මොනවද දාගන්නේ කියලා. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න අර මම කලින් කියපු අඩංගු නොවිය යුතු ද්‍රව්‍ය කිසිම දෙයක් හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්න බෑ. ඊළඟට අපි බලමු අපේ මේන් ලගේජ් එක. ඒ කියන්නේ අපේ ලොකු බෑග් එක ඇරේන්ජ් කරගන්න කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඔයා ඒකට ඇරේන්ජ් කරගන්න විශේෂයෙන්ම අවශ්‍ය වන ඇඳුම්. විශේෂයෙන්ම මොකද අපි අපලවම ඇඳුම් යන්න කන්න යන්න බෑ. ඒ නිසා අපි අරගෙන අවශ්‍ය ඇඳුම් ලංකාවෙන් එනකොට අනිවාර්යෙන්ම අරගෙන එන්න. විශේෂයෙන්ම ජර්සි දෙකක්, ජැකට් දෙකක්, ඊට පස්සේ ගියාට පස්සේ ගෙදරට අඳින්න පුළුවන් කොටන් ෂර්ට් ඔටම් වගේ ගන්න. බොටම් ගනිද්දි සිලික් එක ගන්න එපා. මොකද රස්නේ කාලෙට අඳින්න බෑ සිලික් එකට අඩිය දාන නිසා. අනිවාර්යෙන් කොටන් දිග කොටන් බොටම් මෙහෙම ගන්න ඔයාලා බලලා ගන්න සබත් අන්ඩර්ලයස් එහෙම ගන්න. ඊට පස්සේ බැනියම් ගන්න. ගර්ල්ස්ලා සහ ලේඩීස්ලා ඒවා අවශ්‍ය දේවල් ගන්න. විශේෂයෙන්ම ඔයාලා ගන්න අනිවාර්යෙන්ම ලිප් බාම්. මොකද එකක් නෙවෙයි දෙක තුනක්ම ගේන්න. ඒ රස්නේ මේ රස්නේ කාලේට රස්නේ සාමාන්‍ය සෙන්සියස් 28 30 වගේ යනවා. ඒ උනාට රැයට සීතලයි. ඒක නිසා මේ අනිවාර්යෙන්ම ඔයා ඉන්න ඒරියා එක වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ලිප් බාම් එකක් ගේන්න. මම ඔයාලට පෙන්නන්නම් මම එනකොට ගෙනාපු ලිප් බාම් එක සාමාන්‍යයෙන් මම පාවිච්චි කරගෙන මේක තමයි මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවා නෙවෙයි මෙයාලගේ මේ ඩොක්ටර් ලෂල්ලගේ මේ ඇලෝවේරා එක තමයි මම ගෙනාවේ සාමාන්‍ය ඔයාලා ගනිද්දි ලිල් පාන් එක ගන්න මේ ඇලෝවේරා එකක් හරි වැස්ලින් එකක් හරි ගන්න මොයිස්චරයිසර් තියෙන එකක් අනිවාර්යෙන් ඒක ප්‍රයෝජනවත් වේවි ලිප් බාම් දෙකක් තුනක් වගේ ගේන්න අනිවාර්යෙන්ම ඊට පස්සේ අනිවාර්යෙන්ම මතක ඇතුව දාගන්න ඕන බොඩි ලෝෂන් එකක් ඒක වේ බොඩි ලෝෂන් එකක් දාගන්න වැස්ලින් අඩංගු එකක් නම් හොඳයි ස්ට්‍රයිෂර් තියෙන බොඩි ලෝෂන් එකක් දාගන්න අනිවාර්යයෙන්ම එකක් නෙවෙයි දෙකක් ගෙනවත් කමක් නැහැ මොකද මේ සාමාන්‍ය අපේ ඉන්න කවුරුත් දෙන්නේ නැහැ මේ ක්ලයිමේට් එකට ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මොයිස්චරයිසේෂන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න වෙනවා ඒක නිසා යාළුවා මම අස්ලම් දිනාවේ මේ ඒකේ මේ ෂෙයා බටර් එක සාමාන්‍යයෙන් 72 hours තියෙනවා මේ මොයිස්චරයිසර් එක මේ ඔයාලා බලලා කැන්තිලා ගන්න ඔය අයිඩියා එකක් තුන්නේ අනිවාර්යෙන්ම මේ දෙක මතක ඇතුවම දාගන්න දෙකක් ලිප් බාම් එක සහ බොඩි ලෝෂන් ඉතින් එහාටම ගියාට පස්සේ පර්ෆියුම් ඊට පස්සේ ඔයාලට ෆේස් වොෂ් පාවිච්චි කරනවා ඩියෝඩරන්ට් විශේෂයෙන්ම ඩියෝඩරන්ට් ඒ වගේ ඒවා අනිවාර්යෙන්ම මතක ඇතුව දාගන්න ඊට බ්‍රෂ් අමතර බ්‍රෂ් ටිකක් ටූත් බ්‍රෂ් ටිකක් ඒ වගේ ඔයාලා මතක ඇතුව දාගන්න පාවිච්චි වැදගත්ම දේ තමයි ඩ්‍රග්ස් ඉතින් බෙහෙත් සාමාන්‍ය ඔයාලට එදිනෙදා අවශ්‍ය වෙන ඔයාලා දීර්ඝ කාලිනව බෙහෙත් පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම මාස 3කට එහා පැත්ත ඩ්‍රග්ස් අරගෙන එන්න බෙහෙත් ටික අරගෙන එන්න අතර සාමාන්‍ය එදිනෙදා එම්බිරිස්සාවට උන්නට ඒ වගේ ගන්න සාමාන්‍ය ඇන්ටිබයොටික් ගන්න යනවනම් අනිවාර්යයෙන්ම ඩොක්ටර් මිට කෙනෙක්ගේ ඇඩ්වයිස් අරගෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරගෙන එන්න සාමාන්‍ය නෝමලි සමහර ලප්පේ ආවේ වගේ උනම් ඇදුවක් නැහැ පොණ බෙහෙත් අරගෙන එන්න මතක ඇතුව මොකද ගිරියාහාර මෙහි ගොඩක් තියෙන නිසා
ෆෝම් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම පර්ෆෙක්ට් අරගෙන එන්න. ක්‍රීම් එකක් පිච්චෙනවම ගාන ක්‍රීම් එකක්, තුවාල වලට දාන ක්‍රීම් එකක්, බෑක් අරගෙන වේදනාවට දාන ක්‍රීම් එකක්, ඒකේ පේන් රිලීස් ක්‍රීම් බාම් එකක්. ඒ වගේ අරගෙන එන්න අනිවාර්යෙන්ම. ඔයාලා අනිවාර්යෙන්ම මේ ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් අරගෙන අවශ්‍ය දේවල් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහගෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එකත් එක්ක අනිවාර්යෙන්ම ඩ්‍රග්ස් ටික අරගෙන එන්න. මොකද චෙක් කරන්න පුළුවන් නියුට්‍රිෂන් එක මේ ඩ්‍රග්ස් ටික. ඒ නිසා අනිවාර්යෙන් පොඩෙන් තියෙන ඩ්‍රග්ස් මුකුත් ගේන්න එපා. අනිවාර්යෙන් පොඩෙන් තියෙන ඒ වගේ ඩ්‍රග්ස් ගේන්න. තාන්දස් ඔයාලට ඔයාලා උයාගෙන කන්න බලාපොරොත්තු වෙනවා නම් අවශ්‍ය තුල පහ වර්ග වෙනම පැක් කරලා තියෙන අරගෙන එන්න. ඊට අමතරව මම ඔයාලට එක්ස්ට්‍රා ට්‍රිප් එකක් දෙන්න. මම ඊට පොඩක් දෙනවා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අපේ ටී එකක් අරගෙන ටේක් සාමාන්‍යයෙන් ටී බෑග් එකක් අරගෙන එන්න. මොකද මේවල අපේ ටී වලට කැමති සිලෝන් ටී කියලා දාගන්න මෙයාලා. ඒ නිසා ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ගිෆ්ට් එකක් විදියට ටී බෑග් එකක් අරගෙන එන්න. අනිවාර්යෙන් ඔන්න ඔය විදියට තමයි අපේ හැල් ලැගිච්ච නිසා මේ ලැගිච්ච එක පැක් කරගන්න විදිය. ඔයාලා යම්කිසි අදහසක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. channel එක subscribe කරලා share කරන්න, දන්න යාළුවන්ට share කරන්න. next video එකෙන් හම්බෙමු. මම දුන්සඳ